ආයිබෝන් හැමෝටම සුබ දවසක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අද මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ ඇත්තටම මම කොහොමද මගේ දුවට ඉස්සල්ලාම වතුර දුන්නේ? ඇයි මම වතුර දෙන්න යමු වුනේ? කොහොමද මම වතුර දුන්නේ? සහ මොන වයසේදීද මම වතුර දෙන්න පටන් ගත්තේ කියන කාරණාව ඒ පිළිබඳව මට තියෙන අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගැනීමේ අරමුණෙන් තමයි අද මම මේ වීඩියෝ එක ඇත්තටම අරගෙන එන්නේ. විශේෂයෙන්ම මේ වීඩියෝ එක මම වගේ පළවෙනි වතාවට අම්මා කෙනෙක් වෙච්ච ඔයාට ගොඩක් වැදගත් වේවි කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා මම යෝජනා කරනවා අවසන් වෙනකම්ම මේ වීඩියෝ එක බලන්න කියලා. හොඳයි. අපි මුලින්ම බලමු ඇයි මම මගේ දරුවට වතුර දෙන්න යමු වුණේ කියන කාරණාව පිළිබඳව. ඇත්තටම පීඩීගේ වෛද්‍ය උපදෙස් අනුව ඒවට අනුකූලව මම මගේ දුවට ආහාර ලබා දීම ආරම්භ කළේ මාස 5මාරේ. සාමාන්‍යයෙන් අපි දන්නවා දරුවෙක්ට ආහාර ලබා දීම ආරම්භ කරන්නේ මාස 6න් පස්සේනේ. නමුත් මම ඊට කලින්ම ආහාර ලබා දීම ආරම්භ කළා. නමුත් වතුර ලබා දෙන්නේ කොහොමද කියන කාරණාව ගැන මම දැනගෙන හිටියේ නැහැ. ආහාර ආරම්භ කරු මුල්ම අවස්ථාවේ ඉඳන් වතුර දෙන්න ඕනද කොච්චරක්ද දෙන්න ඕනේ කියන කාරණාව පිළිබඳව මම දැනුවත් වෙලා හිටියේ නැහැ. අපිට හම්බෙන සායනයේදී හම්බ වෙන මේ පොතේවත් ආහාර ලබා දීම පිළිබඳ තොරතුරු තිබුණාද වතුර ලබා දීමක් පිළිබඳ තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මට ලොකු ප්‍රශ්නයක් ආවා. දැන් මම කොහොමද වතුර මෙයාට දෙන්නේ? දෙන්න ඕනද කියන කාරණාව ගැන. මුලින්ම නම් වෛද්‍ය උපදෙසක් නැතුව මම තේ හැන්දකින් එකක් වගේ ප්‍රමාණයක් දරුවට වතුර ලබා දුන්නා. නමුත් පස්සේ වෛද්‍යවරයාගේ උපදෙස් පීඩීගේ උපදෙස් අනුව දවසට මිලිලීටර් 150 200ත් අතර ප්‍රමාණයක් ලබා දීම ගැටලුවක් නැහැ කියලා කිව්වා. ඒක නිසා මම දෙකම අතරේ තියෙන මිලිලීටර් 100ක වගේ පොඩි ප්‍රමාණයක් තමයි දරුවට වතුර ලබා දෙන්න කටයුතු කළේ. කොයි විදිහටද වතුර දෙන්නේ? ඇත්තටම අපි දරුවට දෙන්න ඕන උණු කර නිවාගත්ත ජලය. ඒ වගේම තමයි මම නම් දුවට වතුර ලබා දුන්නේ ඇත්තටම ෆීඩින් බොටල් එකමයි. ෆීඩින් බොටල් එක හොඳට ජීවාණුහරණය කරගන්න උණු වතුර එකකට දාලා තැම්බෙන්න තියලා ඒක එළියට අරගෙන සිසිල් වෙන්න වියලි වෙන්න තියාගෙන ඉඳලා ඒකට තමයි වතුර ටික එකතු කරලා මම ෆීඩින් බොටල් එකෙම තමයි දරුවට දුන්නේ. ඉතින් ඔබට පහසු ක්‍රමයකට කොහොම හෝ හැන්දකින් හෝ නැත්නම් ෆීඩින් බොටල් එකකින් දරුවට වතුර පොවන්නට පුළුවන් කමක් තියෙනවා.